guys, welcome to my YouTube channel. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ගෙනාවා ලස්සන ඉටිපන්දම් පහනක් ගෙදරදිම හදාගන්න. මේකේ දැල්ල ගොඩක්ම එළියයි. ගොඩක් තියෙන දැල්ල සාමාන්‍යයෙන් උලඟට නෙවෙන්නේ. ඒ තරම් ලොකු දැල්ලක් මේකෙන් එනවා. අපි බලමු කොහොමද මේ පහන හදාගන්නේ කියලා. අපිට මේකට ඕන කරන්නේ මේ වගේ පොඩි වීදුරුවක්, ඉටිපන්දමක්, දිග ඉටිපන්දමක් මම බාගට කපාගත්ත හරියටම මේ ඇඟිල්ලේ පුරුක ගාවට වෙනකන් තමයි දිග තියෙන්නේ මගේ නම්. මම ඒ ප්‍රමාණයෙන් කපාගෙන ඊට පස්සේ ඉටිපන්දම අග පොඩ්ඩක් මේ විදියට යට කොටස දිය කරගෙන මේ වීදුරුවේ අලව ගන්න ඕනේ ඉටිපන්දම. ඊට පස්සේ ඔයාලට ගෙදර තියෙන ඕනම දෙයක් මේකට ගන්න පුළුවන් ලස්සන කරගන්න. මේ වගේ පබලු. එතකොට මම ගත්ත රතු ඉටිපන්දම් තව. ඉටිපන්දම් සුදු පාට තියෙනවා නම් ඒත් හොඳයි. දැන් අපි යම් මේකට ඕන තෙල් එක හදාගන්න. මේ රෝස් වතුර අරන් තින්නේ. පොල් තෙල් ගත්ත මම තව. රෝස් වතුරයි පොල් තෙල එකතු කරලා තමයි මම මේ තෙල් එක හදාගන්නේ. ඔයාලට රෝස් වතුර ගෙදරදීම හදාගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් රෝස් වතුර වෙනුවට වෙන ආදේශ සුවඳ තෙල් වර්ග ගන්න මේකට. කුරුඳු තෙල් ඒ වගේ දේවල් හොඳයි. ඒ වගේම මේකෙන් ගෙවල් සුවඳවත් වෙනවනේ. කුරුඳු තෙල් ගත්තොත් එහෙම කුරුඳු තෙල් වලට මැසි මදුරුවෝ එහෙම එන්නේ නෑ ඒ දේවල් වලට. එහෙම නැත්නම් දොඩම් ගෙඩිය ලෙල්ල ග්‍රේට් කරලා අරගෙන පොල් තෙල් එකට කලවම් කරලා මේ ඉටිපන්දම් පහනට දාන්න පුළුවන්. එහෙම දැම්මම කෘමි සතුන් එන්නේ නෑ ගොඩක් මේ පහන පත්තු කරලා තියෙන තැන් වලට. ඒ වගේම මේ පහන පිරෙන්න මේ හදාගත්ත තෙල් එක දාන්නේ නෑ. ටිකක් කට පිරෙන්න දාන්න නැතුව ටිකක් ඔයගොල්ලන්ට තේරෙනවනේ ඉටිපන්දම දැල්ල එන හරියටත් නැතුව සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයෙන් තෙල් දාගන්න. තව උඩටත් මේ වගේ පබළු වැට දාගන්න. ඊට පස්සේ මම හදන්නේ මේ රතු ඉටිපන්දම් ටික දිය කරගෙන මේක උඩට දාගන්න. එතකොට මේක වේලුනහම මේ පොල් තෙල් එක හැලෙන්නේ නෑ. පොල් තෙල් පහන හැලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම පොල් තෙල් පහනත් ලස්සනට ඈතට පේනවා. මම කලින් පහන වේලෙන්න තියලා තව පහනක් හදන්න යන්නේ. මේකට වතුර එක්ක ග්ලිටර් දිය කරගෙන අරගෙන තින්නේ. රෝස පාටයි සිල්ල පාටයි අරගෙන ග්ලිටර් වතුරත් එක්ක දිය කරලා ඒකටත් අර වගේම පබළු දා ගන්නවා යට කොටසට. ආයි මම ගෙදර හදාගත්ත රතු ඉටිපන්දම් දිය කරගෙන ඉටිපන්දම් එක දාගන්න කලින් මේ වගේ පොල් තෙල් උඩට දාගන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ තමයි මේ පොල් තෙල් එක උඩට අපි දිය කරගත්ත ඉටිපන්දම් එක දාගන්නේ.
ඒක උඩින් ඉටිපන්දම් භාගයක් තියාගන්න ආයේ. මේ තියෙන්නේ මං හදාගත්ත පහන් දෙක. ඒ දෙක හොඳටම වේලෙන්න ඕනේ. ඉටිපන්දම් දාගත්තට පස්සේ ටිකක් වේලෙන්න තියන්න අල්ලන්න කරන්න යන්න නැතුව. මොකද ඇතුළේ තියෙන්නේ වතුර පොල් තෙල් වගේ දේවල්නේ. ඒක නිසා වේලෙන්න තියලා වැඩිපුර තියෙන ඉටිපන්දමේ කොටස කපා ගන්න මේ විදියට. හරි එහෙනම් දැන් තියෙන්නේ අපිට අපි හදාගත්ත පහන පත්තු කරගෙන බලන්න. මේ තියෙන්නේ අපි හොඳටම වේලගෙන හදාගත්ත පහන. පේනවනේ ඔයගොල්ලන්ට හරිම ලස්සනයි. ටිකක් ඇතුළට ඇඟිල්ල තියලා බලන්න එබෙනවද කියලා. එබෙනවා වගේ නම් මේ වගේ හොල්ලන්න බෑ. එහෙම වුණොත් එහෙම වතුර එහෙම එළියට එනවනේ. ගානට සෙට් වෙලා තියෙන්න ඕනේ මේ ඉටිපන්දම් දාපු එක. මේ ලොකු කෝප්පේ හදාගෙන තින්නේ ග්ලිටර් වලින් හදාගත්ත පහන. ඒකට රෝස් වතුර දැම්මේ නෑ. ඒක සුවඳ පහන නෙමෙයි. මේ දැන් මම පත්තු කරන එක තමයි සුවඳ පහන. ඒකට තමයි අපි රෝස් වතුර පොල් තෙල් දාලා හදාගත්තේ. අපිට දැන් තියෙන්නේ පහන ලස්සන බලන්න තමයි. මේ පහන ඇත්තටම ලස්සනයි වගේම ගොඩක් සුවඳයි. ඒ වගේම මේ පහන ඔයාලට කැමති තැනකින් තියාගන්න පුළුවන්. කැමති වෙලාවක පත්තු කරලා නුවර දාන්නත් පුළුවන්. හරිම ලේසියෙන් මේ වගේ දෙයක් හදාගන්න පුළුවන්. ඔයාලත් try එකක් දීලා බලන්න. මේ පහන ගොඩක් එළියයි. හොළඟට නිවෙන්නේ නෑ දැල්ල. ඒක තමයි මේකේ විශේෂත්වය. අද වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.